Good morning. ඔන්න ස්වභාවික පරිසරය ඔන්න කැමති අයට කියලා මෙතන පාලමක් තියෙන්නේ. ආව පොඩ්ඩක් ගගයිනට යන්න කියලා බලන්න මෙතන මේ තියෙනවා. මේකේ විස්තරයක් ගහලා මොනවද කියලා කියන්නේ. පාලම හදපු සිහිවටන 1932 මෙතන පාලම හදුවා කියලා සිහිවටනයක් තියෙනවා. මේ පැත්තේ තියෙනවා මේක නම් කියවන්න බෑනේ මේ ලතින් භාෂාවෙන් තියෙන්නේ. Ferdinando III Medio Moshi පරණ කතන්දරයක් ගහලා තියෙනවා. මේක තියෙනවා පරණ බිල්ඩින් එකක් තියෙනවා. කුළුණක් වගේ ආලම් බාන්න ඇතුළට සොල්දරයකුත් තියෙනවා කඩන් වැටිලා. ඔන්න ඔහමයි මේ පරිසරය. මෙතනින් ගියා හැකි යන්න පුළුවන් කැලේට මෙතනින් නැගලා උඩ. අපි ගඟ පැත්තට ගිහිල්ලා බලමු. කුරුල්ලෝ කෑ ගහනවා. මේක දැන් මාස 3කට විතර ඉස්සෙල්ලා මම දැම්මා. එතකොට මේ වෙන වතුර පාරක් තිබුණා. දැන් නම් වතුර අඩු වෙලා. බයගෙන යන්න බෑ. මේක කට්ටිය ගිහිල්ලා මට ඉස්සර පැත්තෙන් ගලනවා වතුර පාර. නාන්නද යන්නේ? වතුර දිනා හැබැයි සීතයි අද. නාන්න නම් බෑ. මෙහෙම ගියාම පාලමයට වේ itu ini kira-kira sih sihiwatnya gitu ya kan ganteng kan beda iya ya ini mulai ganggu පට්ට සීතල වතුර එක. නාමුද? මේ ගහකුත් වැටිලා තියෙනවා. ඒ දණ්ඩෙන් යමුද? ඒකට ඉතින් නැකඩන්නේ. උන්න ඒ දණ්ඩෙන් යන්න බැරි හින්දා ඒ දණ්ඩ යටින් යනවා. කැඩේ යත්. නැබිනවා. වයි හද්දී නම. වයි හද්දී නම. නෑ නෑ. Mana තියෙන්නේ? චිකන් තියෙනවා, පාන් තියෙනවා. කිරිබත් සමග ලුණු මිරිස් තියෙනවා. යෙල්පුද නේද? සැන්ඩ්විච් තියෙනවා. මොන හොයයි ලන්ච් එක.
එහෙනම් බොන අපෙතීතු.
බලමු බලන්න ගඟ දිගේ බාධක තරණය කරගෙන පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලන්න යන්න. පට්ට සීතලයි වතුරේ. පට්ට සීතලයි. මෙතන නම් ටිකක් ගැඹුරයි. පාලමයට මෙන්න අපි පාලමයට ඉන්නේ මෙන්න. මෙතන මෙතන කෙළවරේම කියවන්න යන්න බෑ පොඩි බෝඩ් එකක් තියෙනවා ලියුම් පෙට්ටියක් වගේ තියෙනවා. මෙතන එහාට. යරම් කවුරු හරි ලියුමක් දානවා නම් ඔන්න දාන්න පුළුවන් ලියුමක්. බලමු බලන්න මේක තියෙනවා. ලෙස්සනවා. අයිස් කැටේ වගේ වතුර. මෙන්න උඩ තියෙනවා පාලම. පාලම යටින් අපි අනිත් පැත්තට පාලම යටින් ගිහිල්ලා බලන්න යන්නේ. අනිත් පැත්තට. බලන්න වටේම කැලෑව තියෙන ස්වභාවික කැලෑව. ඉන්න පාලම. ඉතින් මේ හරියට කියන්නේ ඔර්සීඤ්ඤා කියලා. ඔර්සීඤ්ඤා ගමට යන පාරේ තමයි මේ පාලම තියෙන්නේ. ඔර්සීඤ්ඤා කියන්නේ මම මීට ඉස්සෙල්ලා කරපු වීඩියෝ එකක් තියෙනවා. ඉස්සර 1200ක් විතර සෙනග හිටපු ගමක් දැන් අද වෙනකොට මට කිව්වා 80යිලු ඉන්නේ ෆික්ස්. නැවතිලා ඉන්න කට්ටිය 80ක් විතර ඉන්නේ කියලා. මේ කාලේට නම් ටිකක් වැඩිපුර සෙනග එනවා. මේ රස්නේ කාලේට කට්ටිය එනවනේ මේ ෆ්‍රෙෂ් හින්දා මේ වලට එනවා. ඉන්න වතුර පාර යනවා මේ පැත්තට. ඉන්න මෙහෙම ගලින් ගලට පැන ඔන්න පොඩ්ඩක් ඉස්සරහට පාලමයට. මෙතන තියෙන ඩෑම් එකක් තියෙනවා ඉස්සරහ. බලන්න පුළුවන් වුණොත් ගිහිල්ලා බලමු එතන පල්ලහට වතුර වැටෙනවා. කොහොම ඉන්නේ ඉස්සරහට. ඔන්න බලන්න මෙතනින් මේ දැමි දෙකක් තියෙනවා බැඳලා. මේ කැලේ ඇතුලේ තියෙන්නේ වතුර පාර නතර වෙලා යන්නේ. මෙතන කවුරු හරි මෙතන පොඩි කටාකයක් හදලා තියෙනවා නාන්න මෙතන. කටේටම ගල් තියෙනවා. ඉන්න බලන්න ඉස්සරහට යනවා. ලෙස්සනවා පාස්. මෙතන එක දැම්මක් කරා තව ඉස්සරහ අනිත් පැත්තට. එතනින් වතුර පාර වැටෙනවා. ගහක් ඇවිල්ලා මේ ගහක නැවිලා හිර වෙලා තියෙනවා මෙතන. අර මහා වතුර පාරවල් වලට එන ගස්. මේ ගහක් ඇවිල්ලා මෙතන මේ බ්ලොක් වෙලා තියෙන ගහ. ගහ උඩට නගින්න පුළුවන් නැගලා නිකන් රිස්ක් එකක් ගන්න ඕනේ නැහැ නේ. ආයෙ වැටුනොත් එහෙම මේ කැලේ ඇතුලේ ඕලින් වැටුනොත් එහෙම ඊට පස්සේ කවුරුත් නැහැ. මේ බලන්න ගහේ මුල. ගහ ඔහොමම ගහගෙන ඇවිල්ලා මෙතන දැන් මෙහෙර වෙලා ඉන්නවා. බලන්න මෙතන ලඟ වෙලා බලන්න පුළුවන් කියලා ඉස්සන් නැත්තම් දැන් මේකට ගියා.
ඒකත් ආතල් එකක් තමයි අමුතුම ආතල් එකක්. ඕකේ. දැන් අපි යන් ආයි අපි උන්න දිහා අර පැත්තට යන්න ඕනේ. හරි එහෙමනම් යන් අපි මේ පැත්තට යන්න. ඒ බාන්න කොහොමද යන්න තියෙන්නේ කියලා ගල් උඩින් ඇවිදගෙන නම් සපත්තු නැතුව ආවේ මම. මේ වටේ හද්ද කැලේ ඉතින්. එහෙම මේ පැත්තට ගිහිල්ලා හම්බ වෙනවා.